මේ භෞතික සම්පත් ඇතුළට යනකොට මිනිස්සු වේගයෙන් ජීවිතයේ යථාර්ථයෙන් ගිලිහිලා යනවා. ඇයි මේ ජීවත් වෙන්නේ කියන එකට උත්තර හොයාගන්න බැරුව අතරමං වෙනවා. මගේ ළඟට එනවා පොඩි කාලයක් මගේ මිත්‍රයෙක්ට අලුත් වාහනයක් තියෙනවා. මම හිතන්නේ වාහනේ කෝටි 2.5ක් තුනක්. වාහනේ ලස්සනට හොදලා ලස්සනට තියාගෙන ඉන්න පොලිෂ් කරලා සේරම. මලත් ඇවිල්ලා පෙන්නවා මම අලුත් වාහනයක් ගත්තා කියලා. අවම ආඩම්බරේ. නෝනත් එක්ක ඉන්නේ. ළමයි දෙන්නෙක් ඉන්නවා. අවුරුදු 45. ඔහුට ආයතනයක් තියෙනවා. ආයතනයේ ඔහු අධ්‍යක්ෂකවරයෙක්. පොඩ්ඩක් ඉන්න අතරේ නෝන කියනවා ડોක්ටර් ප්‍රශ්නයක් තියෙනවා. මෙයා උදේ හරිම ඉන්නේ ෆැටික් හරිම මහන්සියකින් ඉන්නේ. දෙක මෙයාට හරියට තරහ යනවා. තුන මෙයාට ඉස්සර වගේ ලිංගික ආශාවක් නැහැ. මට තේරෙන්නේ නැහැ මේ ළඟදී පරීක්ෂණයක් කරා දියවැඩියා වැනි තත්ත්වයක් නැහැ. හැබැයි ඉම්පයර්මන්ට් එකක් තියෙනවා. 110ට වගේ තමයි තිබුණේ මේ ඩෙසිලීටර් කියලා කියන්නේ දියවැඩියාව ලක්ෂණය. දැන් 126ට වැඩි වෙන්න එපා දියවැඩියාව කියන්නේ. මේකට කියන්නේ ඉම්පයර්මන්ට්. දියවැඩියාව හැදෙන්න පුළුවන් ලක්ෂණයක් පෙන්වන්න කරා. මෙයාට හරියට තරහ යනවා. දැන් ළමයි දෙන්නෙක් ඉන්නවා ළමයි දෙන්නත් එක්ක තරහ යනවා. මට තේරෙන්නේ නැහැ ඇයි කියලා. දැන් මොකකින් ආගෙන ගියාම මොහුට මානසික අවපීඩන ලක්ෂණ තිබුණා. කලකිරීම, එපා වීම, සතුටක් නැහැ කිසිම දෙයක්. සල්ලි හුඟක් තියෙනවා. මං කියලා වාහනේ ලස්සනට තියෙනවා කියලා. මං ඒත් අහුවා ඔයා වාහනේ ලස්සනට තියාගන්න ඔය ලේ ලස්සනටම ඔයා තියාගත්තා නම් මීට වැඩිය හොඳයි කියලා. දෙක මොහුගේ ජීවන රටාව. මොහු ඔෆිස් එකට යනවා. වාඩි වෙනවා. අයි මං නැගිටින්නේ 4:05. ලොකු බත් පිඟානක් කනවා. ඊළඟට අතරමඟ එක එක පාටි තියෙනවනේ ඔෆිස් එකේ. බර්ත්ඩේ පාටි, අර පාටි, මේ පාටි, පැටිස්, කට්ලට්, කේක්. මේව හොඳට කනවා ගෙදර එනවා. පොෂයක් දාගන්න ටීවී එක ඉස්සරහා වාඩි වෙනවා. පැය 3-4 ෆෝන් එක ගන්න. ෆෝන් එක අරගෙන ඇඳට යනවා. ෆෝන් එකට අරන් ඇඳට ගියාම ඊළඟට රෑ 11යි, රෑ 12යි, 1යි නිදා ගන්නකොට. උදේ නැගිටිනකොට හුඟක් මහන්සි. ඇයි ඒ? කරුණු කීපයක් මෙතන මනෝවිද්‍යාව ඇතුලේ තියෙනවා. ඒක තමයි කියන්නේ. මනෝවිද්‍යාව සෑම දෙයකටම සම්බන්ධයි.